ක්ලාස් එක බයිට් කෝඩ් එක හැදෙන විදිහ තමයි බලන්න යන්නේ. ක්ලාස් එකක් දාගමු. parent කියලා ක්ලාස් එකක් දාගත්තා. ඒක ඇතුලේ තියෙනවා static variable එක. static int විදිහට ගමු equal 20. static initializer එකකුත් static method එකක් දාගමු. void print out එකක්. ඒ static initializer එකක්. parent class is being මේක ඇතුලේ අපි අර method එක call කරමු. print static variable එකකුත් නැවත ආයෙ හදාගමු. static int විදිහටම b equal 50 වගේ දාමු. 50 instance variable එකකුත් හදාගමු. initialize නොකරයි. instance initializer එකක් දාගන්න තියෙනවා යටින් calculation එකක් එක්ක. එකක් construct එක parameters construct එකක් දාමු. public parent c pass කරාම super දාලා c ට parameter එකකින් value එක assign කරනවා. s out එකක් දාගන්නවා. b විදිහට ගමු. b plus b s out එකක් ආයෙත් දාලා string එකක් int right. මේක තමයි අපේ class එක. ඒකට අදාළව byte code එක තමයි ලියන්න තියෙන්නේ. parent byte code එක දකුණට කරලා අපි class එක මේ පැත්තෙන් තියාගමු. ඒකට අදාළ byte code එක ලියාගෙන යන්න පුළුවන්. class එක දාමු. parent විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඉස්සෙල්ලම මේ class එක ඇතුලේ තියෙනවා static variables දෙකක්. පළවෙනි එක a විදිහට අරගෙන තියෙනවා, දෙවෙනි එක b විදිහට අරගෙන තියෙනවා. එතකොට අපි static variables දෙක declare කරන්න ඕනේ ඉස්සෙල්ලම byte code එකේදී. declare කරන්න ඕනේ මේ ඉස්සෙල්ලම byte code එක generate වෙනකොට ඉස්සෙල්ලම වෙන්නේ static variables ටික declare වෙන එක. static int a static int b විදිහට ගන්නවා. ඊට පස්සේ මේ class එක ඇතුලේ තියෙන static දේවල් initialize කරන්න static cl init එක නැත්තම් class initializer එක දාන්න ඕනේ.
class initializer එක අපි තාම මෙතනින් public විදිහට එන්නේ by default public වෙන නිසා static void cl init class initializer කියන එක init ඊට පස්සේ static variable එක ඉස්සෙල්ලාම මෙතන තියෙන static variable එක initialize කරන්න ඕනේ. අපි මෙතනින් declare කරගත්ත a equal 20 විදිහට. ඊට පස්සේ static initializers ටික cl init එක ඇතුළට වැටෙන්න ඕනේ. මෙන්න මේ ටික ඒ විදිහටම එනවා. මේ ටික ඒ විදිහටම එතෙන්ට එනවා. කිසිම වෙනසක් නැහැ. system.out.println ඇතුලේ තියෙනවා print method එක call කරලා තියෙනවා static initializer එක ඇතුලේ. ඊට පස්සේ cl init එක ඇතුලේ ඊට පස්සේ static initializer එකෙන් පස්සේ b method එකට value එක assign කරන්න ඕනේ. අපි ඒක කරන්නේ cl init එක ඇතුලේදීම තමයි. මොකද static variables වලට values assign කරන්නේ static class initializer එක ඇතුලේ. මේ cl init එක ඇතුලේදී. හරි. එතකොට cl init එකේ කතාව එතනින් හරි. ඊට පස්සේ static methods ටික වැටෙන්න ඕනේ. static method එකක් විදිහට තියෙන්නේ මෙතෙන්දී print එක විතරයි. එතකොට print එක ඒ විදිහටම ගන්න පුළුවන්. static void print system.out.println පස්සේ හරි. ඒකට පස්සේ මෙතෙන්ට එනකන් හරි. එතකොට static දේවල් ටික අපි ඔක්කොම byte code එක විදිහට convert කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ instance දේවල් ටික byte code එකට convert කරගන්න තියෙන්නේ. මෙතෙන්දී instance variables එකයි තියෙන්නේ. int c කියලා තියෙනවා. ඒක declare කරලා විතරයි අපිට ඒක දාන්න පුළුවන් එහෙමම එතකොට int c විදිහට. ඊට පස්සේ මේකේ default construct එකක් නෙමේ තියෙන්නේ parameterized construct එකක් තියෙන්නේ. ඒ වගේම parameterized construct එකක් තියෙනා වගේම instance initialize එකකුත් තියෙනවා. එතකොට අපි මෙතෙන්දී init method එක දාන්න පුළුවන් construct එකට. අපි construct එක දාලා construct එක ඇතුලේ තමයි මේ variables වලට values ටික assign වෙලා super method එකෙන් පස්සේ ඊට පස්සේ static initializers වැටෙන්නේ variables වලට values assign වුණාට පස්සේ. අපි ඒක නිසා init method එක දාගමු. public void init parameters විදිහට මෙතෙන්දී යවලා තියෙන්නේ int c කියලා. ඒ cl init එක ඇතුලේ first line එක විදිහට මේගොල්ලෝ super අපි දීලා තිබ්බා. super දීලා තියෙන නිසා අනිවාර්යෙන් super කියන keyword එක ඉස්සෙල්ලා දාන්න ඕනේ. super method එකෙන් පස්සේ super method එකෙන් පස්සේ
අපිට පුළුවන් class initialize එක දාන්න. class initialize එක දාන්න පුළුවන්. right ඒක දාමු. sorry instance initialize එක දාන්න පුළුවන්. c equal a plus b කියලා ගත්තා. system.out.println c දැම්මා. right ඊට පස්සේ super එකෙන් පස්සේ අපි instance initialize එක දැම්මා. ඊට පස්සේ construct එක ඇතුලේ තියෙන අනිත් දේවල් ටික අපිට ඒ විදිහටම ගන්න පුළුවන්. ඒ විදිහට මේ දේවල් ටික byte code එක විදිහට convert වෙනවා. මේක තමයි මේ parent කියන class එකේ byte code එක විදිහට එන්නේ. කොහොමද මෙතන static variables ටික ඉස්සෙල්ලා බලනවා. static variables දෙකක් තියෙනවා. එකක් මෙතන තියෙනවා අනිත් එක මෙතන තියෙනවා. එතකොට අපි ඒ static variables දෙක ඉස්සෙල්ලාම අපි declare කරලා තියෙනවා. ඒ දෙක declare කළාට පස්සේ මේකේ තියෙනවා static method එකක් තියෙනවා, static initialize එකක් තියෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම වෙන්නේ static initialize එකක් තියෙන නිසා ඉස්සෙල්ලාම class එකට අදාළව cl init කියලා method එකක් වැඩ කරනවා. මේ තියෙන්නේ ඒක. cl init එක ඇතුළේදී තමයි මෙන්න මේ තියෙන int a කියන variable එකට static variable එකට අදාළ values assign කරන්නේ ඒ cl init එක ඇතුලේ. මොකද static variable එකක් නිසා. ඊට පස්සේ static initializer එක එහෙම්මම ඇවිත් තියෙනවා මෙතෙන්ට. මොකේද cl init එක ඇතුළට. ඊට පස්සේ ආයිත් මෙතන තියෙනවා int b කියලා static variable එකක්. ඒකට අදාළ values assign කරලා තියෙනවා. එතකොට cl init එක කතාව මෙතනින් ඉවර වෙනවා. මොකද static දේවල් වලට අදාළ දේවල් මෙතනින් ඉවර නිසා cl init එකෙන් ඒ කතාව ඉවරයි. ඊට පස්සේ මෙතන static method එකක් තියෙනවා. ඒ method එක ඉන්නේ cl init එකට පස්සේ. ඉස්සෙල්ලාම cl init එකට පස්සේ. ඉස්සෙල්ලාම තියෙන්නේ static variables ටික declare කරන්න ඕනේ. ඊට පස්සේ ඒවට අදාළ values ටික cl init එක ඇතුලේදී assign වෙනවා. ඊට පස්සේ static methods තියෙනවා නම් ඊට පස්සේ තමා convert වෙන්නේ. ඊට පස්සේ static දේවල් සම්පූර්ණයෙන් මෙතනින් පස්සේ ඉවර නිසා ඊට පස්සේ තියෙන instance දේවල්. instance variable එකක් තියෙනවා, instance initialize එකක් තියෙනවා, instance මේක parameterized construct එකක් තියෙනවා. එතකොට ඒකත් instance නේ. මෙතෙන්දී instance variable එකක් විදිහට c declare කරලා තියෙනවා. ඊට පස්සේ instance initialize එක තියෙනවා, construct එක තියෙනවා. construct එක වැඩ කරන්නේ init එක ඇතුළතමයි. instance initialize එක වැඩ කරන්නේ construct එක ඇතුළතමයි. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ construct එක. public void init කියන්නේ ඒක class එකේ නමින්ම construct එක හදනවා. ඒකම තමයි අපි init විදිහට මෙතෙන්දී අරගෙන තියෙන්නේ. init කියන්නේ initialize කියන එක. parameters විදිහට int c අරගෙන තියෙනවා. ඊට පස්සේ construct එකේ first line එක ඇතුලේ super කියන method එක call කරලා තියෙනවා. ඊට පස්සේ super method එකෙන් පස්සේ instance initialize එකක් තියෙනවා. ඒ instance initialize එක එහෙම් පිටින්ම init method එක ඇතුලේ superට පස්සේ දාලා තියෙනවා. ඊට පස්සේ තමයි construct එක ඇතුලේ තියෙන ඊතුරු දේවල් ටික ඒ විදිහටම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. right. ඔක තමයි මේ parent කියන class එකේ byte code එක.